හායි ළමයෝ. ලස්සන වෙන්න ආස ඔයාට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. වැඩි ගණන් දීලා එක එක ක්‍රීම් ජාති ගාලා මූණ සවුත්ත කරගන්න එපා ළමයෝ. අද මං ඔයාලට ගෙනාවේ අඩු වියදමින් හැම ලස්සන කරගෙන පැහැපත් කරගන්න පුළුවන් ෆේස් පැක් එකක්. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද මේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කහ. ඒ කියන්නේ ඔයාලා කුස්සිය භාවිතා කරන කහ ජාතිය. හැබැයි ඔයාලට හොඳට කහ කුඩු කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අපිට කෝපි ඕන වෙනවා. කෝපි කුඩු සාමාන්‍යයෙන් චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා කස්තුරි කහ. කස්තුරි කහ සිංහල බෙහෙත් බඩු කඩවල අනිවාර්යෙන් ගන්න තියෙනවා. විශේෂ දෙයක් තමයි ඔයාලා කහ එකතු කරගatti කුඩා ප්‍රමාණ වලින් එකතු කරගන්න බලන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා සුදු හඳුන් කුඩු. සිංහල බෙහෙත් බඩු කඩවල මේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් අනිවාර්යයෙන්ම ගන්න තියෙනවා. ඒක හින්දා එකපාර ගිහින් ස්ටොක් කරලා තියාගන්නවා නම් ඔයාලට ලේසි. කස්තුරි කහ, සුදු හඳුන් කුඩු, වෙනිවල් ගැට කුඩු, ඒ වගේම රත් හඳුන් කුඩු වැනි ගොඩාක් දේවල් ඔයාලා දන්නවා ෆේස් පැක් වලට යූස් කරනවා කියලා. ඉතින් මේ ෆේස් පැක් වලින් ගොඩක්ම තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් තමයි රත් හඳුන් කුඩු. රත් හඳුන් කුඩු මාත් පෞද්ගලිකව පාවිච්චි කරන හොඳ ෆේස් පැක් හදාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. රත් හඳුන් කුඩු වලින් ඉස්සර කාලේ ඉඳන්ම ගොඩාක් සුරූපිනියන් පාවිච්චි කරලා තියෙනවා ෆේස් පැක් හදාගන්න. ඉතින් මේ ෆේස් පැක් වලට වගේම ෆේෂියල් වලටත් රත් හඳුන් කුඩු පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි වතුර ස්වල්පයක් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕන මේක ෆේස් පැක් එකක්. ඒකෙන් හින්දා වතුර චුට්ට එකතු කරගෙන මික්ස් කරගන්න. ගොඩාක් අයට මේක වරදිනවා. මොකද වතුර වැඩිපුර එකතු කරගෙන ඔයාලට මූණේ ගාන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන එක විතරයි වෙන්නේ. ඔයාලට මම කියන දේ තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඔයාලා බලන්න වීඩියෝ එකේ හොඳටම පේනවා මම චුට්ටයි වතුර එකතු කරගත්තේ. ඊට පස්සේ තව ටිකක් එකතු කරගන්නවා මම වතුර චුට්ටක් මදි හින්දා. හරිම පරිස්සමෙන් ඒ වතුර ටික එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. මට ඒ වතුර ටික හොඳටම ඇති වුණා. වැඩිත් වුණා චුට්ටක්. ඒ වුණාට අපි මේක පැක් එක ගාද්දී මේ වතුර ටිකක් දිය වෙනවා වගේ නැති වෙලා වාෂ්ප වෙලා යනවා. ඒක හින්දා අපිට මේ වතුර වැඩි වෙන හේකුත් නැහැ. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා මේකට පාවිච්චි කරන පොඩි පිඟානක් හරි ඔයාලා හැන්දක් පාවිච්චි කරනවා නම් ඒක හරි හැම දෙයක්ම ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ. ඔයාලට මේ දේවල් වලට වෙනම දේවල් තිබ්බනම් ගොඩාක් හොඳයි. නැත්තම් විස බීජ අපි මේක මූණට යූස් කරන්නේ. විස බීජ ගොඩාක් තියෙන්න පුළුවන්. ඔයාලා කුස්සිය භාවිතා කරන හැඳි ඒ වගේ දේවල් නම් අනිවාර්යෙන් මේකට යූස් කරන්න එපා. මොකද ඒක හොඳ නැහැ. මෙන්න මේ විදිහට මම හිමීට ඇඟිලි වලින්ම ෆේස් පැක් එක ඇප්ලයි කරගන්නවා. ඔයාලා මේක ඇප්ලයි කරගද්දී ඔයාලා කොණ්ඩේ හොඳට උඩින් ගැට ගහගෙන ඉන්න. නැත්තම් කොණ්ඩෙත් එක්ක මේක කරගන්න අමාරුයි. මේක ඇප්ලයි කරලා ඔයාලා සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් වගේ මූණේ තියාගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවා වේලිලා වගේ තියෙනවා නම් ඊට පස්සේ ඔයාලා හොඳට උඩ අතට මසාජ් කර වතුර වලින් ෆේස් පැක් එක අයින් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔයාලා හැමෝගෙම මං ආදරෙන් ඉල්ලනවා.